වලව්ව ගෙදරට සද්දේ දාලා කාටවත් යහතින් නම් ඉන්න වෙන්නේ නැහැ කියන පාලිත මිනිස්සු සෙට් එකක් එක්ක නවිත්ගේ ගෙදරට එන්නේ නවිත්ව අල්ලගෙන යන්න. ඒකට මැදිහත් වෙන අම්මටත් බැනලා පිස්තෝලය අරගන්නේ මූව අල්ලලා ඉක්මනට වෑන් එකට දාගනින් අපිට යන්න ඕන කියලා. අම්මා ඒකට මැද්දට පැනලා නෑ පුතේ බය වෙන්න එපා. මේ මූට අපිට වෙඩි තියන්න බෑ කිව්වම අම්මාව අරගෙන අම්මා ගලට පිස්තෝලේ තියලා බය කරලා තමයි පුතාව වෑන් එකට දාගන්නේ. අන්තිමට යාගේ කටයි අතුයි ඔක්කොම ගැට ගහලා පාලිත නවිත්ව අරගෙන යනවා පාලු ගෙදරකට. මේ ගමන අරගෙන යන අතරතුරේදී පාලිතගේ වෑන් එක දකින සාවින්දයා ත්‍රිවිල් එක නතර කරලා ත්‍රිවිල් එකෙන් බහිනවා. පාලිතගේ තියෙන කේන්තියටත් එක්ක සාවින්දයාව අඳුරගන්න බැරි වුණ පාලිත කෑ ගහනවා කවුද වෑන් එක ඉස්සරහට ත්‍රිවිල් එකක් හරස් කරලා නැමැතුව ඔය ත්‍රිවිල් එක හකට ගනින් කියලා. මේ පාලිත කතා කරන විදිය දැකපු සාවින්දර නම් හරිම කේන්ති. මේ වගේ මිනිහෙක් නම් කසාද බඳින්න හරියන්නේ නෑනේ. ඉතින් එයා අවුලෙන් කලබල වෙලා ආයෙත් ත්‍රිවිල් එකට නැගලා එයා යන්න යනවා. මේකෙන් තවත් අප්සෙට් වෙන පාලිත තවත් කේන්තිය වැඩි වෙනවා. ඊට පස්සේ කෙලින්ම එයා නවිත්ව අරගෙන යන්නේ එයාව හිර කරන්න තෝරගත්තු පාලු ගෙදරකට. එතන ගිහිල්ලා නවිත්ව පුටුවක තියලා ගැට ගහලා අර මිනිස්සුන්ට ඌව හොඳට බලාගනින් කියලා. මේ අතරේදී තමන්ගේ පුතාට මොනවා හරි කරදරයක් කරයි කියලා බයෙන් ඉන්න කාංචනමාලා ඒ කියන්නේ නවිත්ගේ අම්මා පොල් ගෙඩියකුත් අරගෙන කෙලින්ම එන්නේ පාලිතලගේ මේ වලව්වට. ඉතින් ඔය එන අතරතුරේදීම තමයි අරවින්දත් එයාගේ කාර් එකෙන් ගෙදරට එන්නේ. කාර් එක ඉස්සරහට පනින කාංචනමාලා පොල් ගෙඩිය උස්සලා පොළවේ ගහන්නේ උඹලට නම් කවදාවත් හොඳක් වෙන්නේ නැහැ මේ කරන අපරාධ වලට කියලා. මේකෙන් කේන්ති යන අරවින්ද කාංචනමාලවත් බැනලා එලවගෙන සුරාන්තටත් බැනලා කාර් එක ගිහින් පාක් කරනවා. මේ සුරාන්ත කියන්නේ රන්හොටිගේ ගෝලයෙක්නේ. එයා බොරුවට තමයි මේ කන් ඇහෙන්නේ නෑ වගේ ඉන්නේ. මොකද මේගොල්ලෝ රහසින් කතා කරන හැමදේම එයාට දැනගන්න. එතකොට මේගොල්ලෝ සැක හිතන්නෙත් නෑ එයාට ඇහෙන්නේ නෑ කියන නිසා. ඉතින් මේ සියලුම විස්තර රන්හොටිට සුරාන්ත දැනුම් දෙනවා. ඉතින් රන්හොටිගේ ප්ලෑන් එක ඕනවටත් වඩා හොඳින් වැඩ කරනවා. මොකද මේ හැම කෙනෙක්ම ඉන්නේ ප්‍රශ්නෙක. ඉතින් රන්හොටි නම් ඉන්නේ මාරම සතුටින්. මොකද එයාගේ පවුලට කරපු දේ ඔන්න දැන් තමයි අරවින්දගේ පවුලට පළ දෙන්න පටන් අරන් තියෙන්නේ. කේන්තියෙන් අනුරාධව හොයාගෙන යන අරවින්ද එයාට බැනගෙන යන්නේ ඔයා නිසා තමයි මේ හැම ප්‍රශ්නයක්ම ඔයා හරියට ළමයි හැදුවේ නෑ. අරක මේක කියලා එයාගේ හිතේ තියෙන සේරම කේන්තිය අනුරාධගේ පිටින් පිට කරනවා. ඉතින් මේකට සෑහෙන්න දුකින් අඬන අනුරාධ දුවගෙන යන්නේ එයාගේ දුව ගාවට. මේ වෙලාවේ සහේලිත් ඉන්නේ ගොඩක් දුකින් තමයි. මොකද නවිත්ව අරගෙන ගිහින් කොහේ හිර කළාද එයා කොහොමද කිසිම විස්තරයක් දන්නේ නැතුව එයාත් මාර දුකින් ඉන්නේ. ඒත් එයා පුළුවන් තරම් අම්මගේ හිත හදනවා. මොකද එයාට ඉන්නේ අම්මා විතරයි මේ වෙලාවේ එයාගේ පැත්තට උදව් කරන්න. අරවින්දර දැන් ඇත්තටම ගෙදර ඉන්න එකත් එපා වෙලා එයා වාහනේ අරගෙන යන්නේ සාවින්දව හොයාගෙන. මොකද සාවින්ද විතරයි එයාට තියෙන එකම සැනසීම. එයා ගිහින් එයාගේ ප්‍රශ්න ඔක්කොම කියලා එයාගේ හිත සංසුන් කරගන්නවා. එයාගේ හිත හදන්නේ සාවින්ද. ඉතින් මෙයාලා පරණ දේවලුත් මතක් කර මොකද සාවින්දයයි අරවින්දයි කියන්නේ පරණ ආදරවන්තයෝනේ. ඉතින් ඒගොල්ලෝ පරණ දේවල් මතක් කරගෙන පොඩ්ඩක් සතුටින් ඉන්න මේ වෙලාවේදී තමයි ඈතින් බිස්නස් වැඩකට ගිහින් එන පාලිත ඒ කියන්නේ අරවින්දගේ මල්ලි මේ දෙන්නව දකින්නේ. එයා ඈතින් වාහනේ නතර කරලා හිමින් පයින් ඇවිදගෙන ළඟටම එනකන් මේ දෙන්න දන්නේ නෑ. ඉතින් මේකෙන් පාලිතගේ හිතේ අයියා ගැනයි සාවින්දයා ගැනයි තිබුණ ආදරය, ගෞරවය, විශ්වාසය නැත්තටම නැති වුණා. අයියා කියන්න උත්සාහ කරත් මල්ලි ඔයා හිතන විදිය දෙයක් නෙවෙයි මෙතන උනේ කියලා අයියට කණේ පාරක් ගහමින් පාලිත කියන්නේ මම තවත් ඔයා කියන කිසිම දෙයක් විශ්වාස කරන්නේ නෑ. ඒ ඉස්සර තමයි එහෙම විශ්වාස කරේ කියලා සාවින්දයව ඇදගෙන යන්නේ. උඹත් මට එහෙනම් බොරු කරා නේද කියලා. එයාට මතක නෑ තාම මේ දෙන්න කසාද බැඳලා නෑ කියන එකවත්. මේකෙන් අපහසුතාවයට පත්වෙන සාවින්දයා පාලිතගේ කනට කණේ පාරක් ගහලා කියන්නේ උඹ එදත් අපේ ආදරෙන් නැති කරා. අදත් ඇවිල්ලා උඹ මට කරදර කරනවා කියලා. මේකෙන් කලබල වෙන පාලිත
මොකද්ද කිව්වේ කියලා අහනවා. අන්න එතකොට තමයි සාවින්දයා එයාගේ අරවින්දගයි පරණ ආදර කතාව ගැන සම්පූර්ණයෙන්ම පාලිතට කියන්නේ. ඒකෙන් කලබල වෙන පාලිත අයියා ගැන අමුතු විදියට බලන්නේ ඒ සම්බන්ධය කසාද බඳලා ළමයි දෙන්නෙකුත් ඉඳගෙන තාමත් කරගෙන යනවද කියන වගේ බැල්මකින්. අයියා කොච්චර පැහැදිලි කරන්න උත්සාහ කරත් පාලිත කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම පාලිතට බැනපු සාවින්දයත් එතනින් පිටත් වෙලා යනවා. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ හැමදේම කියන්න හිටපු මල්ලිත් එයත් එක්ක තරහ වෙනවා. ඉතින් ඒ වෙලාවේ තමයි යාට රන්හොටි මතක් වෙන්නේ. ඉතින් එයා හැම දෙයක්ම රන්හොටි එක කියනවා. අරවින්ද දන්නේ නැහනේ එයාගේ ඉන්න ප්‍රධානම හතුරා මේ රන්හොටි කියලා. ඉතින් මිනිහා හැමදේම අහගෙන යට හිතින් උපරිම සතුට වෙනවා. මොකද එයාගේ ප්ලෑන් ඔක්කොම හිතනවටත් වඩා හොඳින් වැඩ කරන නිසා. ඔන්න ඔය අතරේදී තමයි සහින්ගේ කීමට අයිෂු සහෙන්ව හම් වෙන්න යන්නේ. ඉතින් අයිෂාරා මේලිට පොරොන්දු වුණා වගේම සහෙන්ව ටිකින් ටික හොඳ මිනිස්සෙක් බවට පත් කරනවා. ඒ වගේම තමයි කලින් අකමැති වුණත් සහෙන් සහේලිගේ නවිද්ගේ සම්බන්ධයටත් කොහොම හරි කැමති කරව ගන්නවා. ඉතින් ඔන්න ඔය විදියට තමයි කතාව මේ සතියේ ඉස්සරහට ගලාගෙන යන්නේ.